සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ සෙවනල්ල. ආහා කටවහපිය අද සින්දු කියන්නේ ගහගෙන ඉල්ලක් තියෙන්නේ. මේක නෙවෙයි බා. උඹලා දන්න ඕනේ අරුගේ නම මතක නැහැ මට දැන්. මොකක්ද උගේ නම? අස්නික. හරි උඹලා මං කවුද කියලා දන්න ඕනේ. මම කෙල්ලොන්ගේ සිහිනතරුව. දන්න ඕනේ මිහාන් සිහිරංග. මගේ අම්මට බැලලා තිබ්බ එකෙක්. උන්ට ෂොට් එක දෙන්න තමයි ආවේ. ගනි මෙරෙද්ද. දැන් ඌටත් දෙන්න කියමු. අස්නික මෙහෙවරේ. ඌ හිතන්නේ ඌ කේරුම කියලා. හරි අපි දැන් පටන් ගමු වැඩේ. බල දන්න ඕනේ මම ගේම් එකට බැස්සොත් එහෙම. ආයි. අලුත් මන්තර වලින් දුන්නා නම් මට පරණේව මතකත් නැහැ නේ. මේ පුක දෙන්න එපා. අයියෝ පව් හොඳ ලඩේ ඔකට. හෝ කල්පල කරන්න බා ප්‍රශ්නයක් නෑ. ඇත්තටම දැන් මූ මට ගැහුව එක මුලක් නෑ. දැන් අපි මෙතන ගහගන්න එක හරිය නෑනේ බා. මාත් ගෝලෙත් දාන්න උඹත් දාපන් ගෝලේ. අවුලක් නැද්ද? තව ගොබ්බේක කියවිල්ල විතරයි වැඩක් නැහැ. කොහොමත් ඔගේ ගෝලය දාපන් බලපන් මං උඹට කරන දේ. කේවිට පුකෙන් යන්න ගහන්න දැනගනි. ගොබ්බයා. හරි. මං මගේ එකෙත් දාන්න. මෙහෙවරේ එකෙක් පොට්ට හැරි මෙහෙවරේ. උඹ හිතන්නේ උඹ ඔය පොට්ට හැරියන ලෝක කෙරුමෙක් කියලාද? බලපන් ඕකට දෙන වැඩේ ගොබ්බයා. ඌ හිතන් ඉන්නේ ඌ වෙන කෙරුමෙක් කියලා මෝඩ හරකා. වරෙන් කවුද මේ යටි ගෙදර සුමති? හොඳයිනේ. වරෙන් ගේමක් දියා. හරි පොට්ටය ලලලලල ගණින් අතර පොලු ටික පුකට දෙන්න. පුකට දීපන් බලන්න. හොඳින් කියන්නේ තොපි දෙන්නට. අනවශ්‍ය තැන් වලට ගහ ගන්න ඒව නෙවෙයි. තේරුණානේ? එකයි පුකටම වැදියා. හරියා. උගේ අම්මට අලන්දර ගයිව පාර අලිමන්දර. දෙකු විතරක් ගොබ්බයා. ගහපන් නාගසලා.